ඔයාලට අලුත් අවුරුද්දක් උදා වුණා. තාම අපිටත් ඉස්කෝලේ නිවාඩු, ඔයගොල්ලන්ටත් ඉස්කෝලේ නිවාඩුනේ. ඉතින් මේ නිවාඩු කාලෙට ළමයිව ගෙදර තියාගෙන හිටියොත් නම් ඒගොල්ලෝ වැඩිපුරම ස්ක්‍රීන් එකට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ හින්දා අවුව කියලා බලන්නේ නැතුව අපි ආවා ගෙදර ළඟ තියෙන පොඩි පාක් එකේ ටිකක් සෙල්ලම් කරලා යන්න. අපිට දැන් උදේ 10:00 වගේ ඒ වුණාට ගොඩාක් තදට අවුව මේ දවස්වල. ඒ වුණාට අවුව කියලා එළියට පහින් නැතුව හිටියොත් හොඳටම හොර වෙනවා. ළමයිනොත් හොර වෙනවා, අපිත් හොර වෙනවා. 2024 අවුරුද්දේ 2023 වගේම හෙල්ත් ගෝල්ස් කියන ඒවට මම මුල් තැනක් දීලා තියෙනවා. ඒ වෙනුවෙන් ඉතින් තව පළවෙනිදා කියලා, ඒ කියන්නේ දවස් බල ඉන්නවට වැඩිය පුළුවන් හැම අවස්ථාවෙම එළියට බහැලා අර සෞඛ්‍ය වෙනුවෙන්, ඒ කියන්නේ අපි ලෙඩක් හැදුනට පස්සේ තමයි අපිට ගොඩාක් අයට මතක් වෙන්නේ බෙහෙත් වලට වියදම් කරනකොට, පරීක්ෂණ වලට වියදම් කරනකොට තමයි මතක් වෙන්නේ. දැන් මේවට හරි ලොකු වියදමක් යනවා. ඉතින් කලින් අපි මෙහෙම කරා නම් මේ වගේ වෙන්නේ නැහැනේ කියන එක. ඇත්තම කිව්වොත් ලෙඩ හැදිලා පරීක්ෂණ වලට යන වියදම්, බෙහෙත් වලට යන වියදම් හරිම ලොකුයි. නමුත් අපිට පුළුවන් අපේ සෞඛ්‍ය වෙනුවෙන් අපේ ආහාර රටාව හදාගන්න එක වගේම අපේ ව්‍යායාම වගේ දේවල් අපිට පුළුවන් විදිහට කාලය වෙන් කරගෙන කරගත්තාම ගොඩක් වෙලාවට අපිට යහපත් සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ඉතින් මේ මගේ වයසත් එක්ක දැන් 40ට එන පැත්තටනේ වැඩිපුර බර. ඉතින් ඒවත් එක්ක පොඩ්ඩක් මේ ගැන ටිකක් මම අවුරුදු ගානකින් ධම්ම වැඩියෙන් උනන්දු වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ වගේම ළමයි උනත් ඉතින් ගෙදර අස්සේ හිටියොත් ඒගොල්ලන්ව ස්ක්‍රීන් එකෙන් බේර ගන්න හරි අමාරුයි. දැන් මෙහෙම මහන්සි වෙලා ටිකක් වෙලා මහන්සි වෙලා ඉඳලා ගෙදර ගියාම දවස් වැඩි වෙලාවක් දඟලලා නිසා අවසරයි ඒ ඔක්කොම එක්කලා ඒගොල්ලෝ හවසට නිදා ගන්න එක උනත් වෙලාවට කරනවා. මොකද අපිට මේ දවස්වල ඉර බහින්නේ රෑ 9ත් පහු වෙලා. ඉතින් එහෙම වුණාම ඒගොල්ලෝ නිදා ගන්නෙත් නෑ. උදේටත් හැරෙන්න පරක්කු වෙලා. ඉස්කෝලේ නිවාඩු කාලේ හින්දා ඒක හොඳයි කියලා හිතුණට සමහර වෙලාවට ඒක ඒගොල්ලන්ටත් කරදරයක්. ඒ හින්දා මේ විදිහට ටිකක් ක්‍රියාශීලීව දවස ගෙවා ගන්න. පොඩක් ඒවල් ළඟ ඕන තරම් පාක් තියෙන හින්දා මෙහෙම තැනකට ආපුවාම ඒක එයාලටත් හොඳයි, අටත් හොඳයි. ගේ ඇතුලේ ඉන්නකොට ගොඩාක් වෙලාවට දරුවන්ට කෑ ගහන්න වෙනවා, කේන් තියෙනවා. නමුත් මේ වගේ තැනකට ආවම ඒගොල්ලෝ නිදහසේ සෙල්ලම් කරන හින්දා අපිටත් කරදරයක් නැහැ. ඒගොල්ලන්ගේ දවස් සතුටෙන් ගෙවා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ස්ක්‍රීන් එක කියන එක අමතක කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි සෙල්ලම් කරන්න යොමු කරන එක. ඉතින් අපිට මේ වගේ තැන් ඕන තරම් තියෙන හින්දා හොඳයි. ලංකාවේ වගේ ඇලවල් දොළවල් වෙල් එහෙම ඇවිදින්න අවස්ථාව නැහැ. ඉතින් නැති වුණාට දැන් තියෙන අවස්ථාවලින් අපි ප්‍රයෝජන ගන්නනේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තොත් ඒකත් අපරාධයක් වෙනවනේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ අවුරුද්දේ හෙල්ත් ගෝල්ස් තියෙනවා නම් ඒ වෙනුවෙන් කවදාවත් ඒ දවලුත් දවසක් වෙනකම් බලාගෙන ඉන්න එපා. අතම පටන් ගන්න. වතුර බොන එක, ව්‍යායාම කරන එක, ඒ වගේම මෙන්ටල් හෙල්ත් එක වෙනුවෙන් යෝග මෙඩිටේෂන් වගේ දේවල් ප්‍රැක්ටිස් කරනවා නම් ඒ දේවල් ඔයාට පුළුවන් විදිහට පටන් ගන්න. ඔයා කරන විදිහට කරගෙන යන්න. කවමදාවත් ව්‍යායාම කරලා නැත්නම් අලුතෙන්ම කෙනෙක් පටන් ගන්න හිතනවා නම් තමන්ගේ මූලික පරීක්ෂා ටිකත් කරගෙනම පටන් ගන්න. මොකද අපි හරියටම දන්නේ නැහැනේ අපේ ඇඟ ඇතුළේ කොහොමද කියලා. ඉතින් කොහොමත් බෙහෙත් කියන ඒවා ගණන් යනවා, පරීක්ෂණ වලට මිල වැඩි වෙනවා. එහෙම දේවල් වලට වියදම් කරන්න කලින් හොඳ ආහාර රටාවක් එක්කලා සෞඛ්‍ය සම්පන්න
ව්‍යායාම සහ වෙනත් මානසික සෞඛ්‍ය වෙනුවෙන් තියෙන ක්‍රියාකාරකම් එක්කම අපි මේක කලින්ම රෝග ඇතිවීම වළක්ව ගන්නවා නම් ජීවත් වෙන එක තමන්ටත් පහසුවක්, තමන් වටේ ඉන්න අයටත් පහසුවක්. ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම සුබ දවසක්, සුබ 2024 අවුරුද්දක්.